සෑම දිනාටම නිදුක් නිරෝගී වාසනාවන්තම දිනයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට කලිසමකට අඳින කලිසමක් টොප් එකකට අඳින. මම කලින් টොප් එකක් මහන හැටි කියලා දුන්නා. දැන් ඒකට අඳින්න කලිසමක් තමයි දැන් මම ඔයාලට කපල මහන හැටි පස්සේ කියලා දෙන්නම්. දැනට කපලා පෙන්නන්නම්. টොප් එකක් සඳහා මිමි අවශ්‍ය වෙන්නේ දිග කලිසමකට. කලිසමේ උස, ඊට පස්සේ ඉන්න, ඊට පස්සේ උකුල වට ප්‍රමාණය, උකුල මම සාමාන්‍යයෙන් දාන්නම් 34ක්. ඊට පස්සේ කරුව නැත්තම් ගෝල් පී එක 13ක්. ඒ සම්මත මිමි මම දෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මිමි මැනගෙන කපා ගන්න. මේකේ කලිසමේ උස තියෙනවා 28ක්. මේක 60 පළල රෙද්දේ. මේ කලිසම මහන්නේ ආරයක් තිබුණත් ඇති. රෙදි ආරයක් තිබුණත් ඇති. අපි මුලින්ම උස මැනගමු. උස 28යි. අඟල් දෙකක් අපි කකුලට තියාගමු. මෙහුම් වාසි. ඊට පස්සේ ඉලාස්ටික් එකට අඟල් 2.5. අඟල ඉලාස්ටික් එකක් ගහනවා නම් අඟල් 2.5 තියාගන්න. ඊට පස්සේ අපි මැන ගන්න ඕන ඉන විම්ම 30යි. 30න් භාගේ 15යි. 15න් භාගේ 7.5යි. ඊළඟට උකුල 34යි. ඉන ගාවේ ඉඳගෙන අපි උකුලට මං කියලා ඇත්තේ 5ක්. කලිසමට නිසා 5ක් හෝ 6ක් පහත් කළා. උකුල මිම්ම මැනගන්න 34ක්. භාගේ 17යි. භාගෙන් පංගුව කාලා 8.5යි. ඊට පස්සේ අපි මේකට මැහුම් වාසි තියමු අඟල් 1.5ක්. මෙතන ඉලාස්ටික් එක ඇදෙන්න ඉනත තියන්න ඕන නිසා අපි අඟල් 2.5ක් හෝ 3ක් තියාගමු. ඊට පස්සේ තමයි අපි ගන්න ඕන කරුව නැත්තම් ගෝල් පී එක මෙතන ඉඳන් ගන්න 13ක් පල්ලෙහාට. ඊට පස්සේ අඟල් දෙකක් දෙපැත්තට මාක් කරලා එතන කරුව ඇඳ ගන්න. කකුල අපිට අවශ්‍ය විදියට ලොකුවට අඩු පොඩියට එහෙම ප්‍රමාණයක් බඳගෙන හිතලා සාමාන්‍යයෙන් කකුලක පළල 7.5ක් 15ක විතර වගේ වට ප්‍රමාණය. පොඩි ළමයෙක් නිසා 15ක වට ප්‍රමාණය තිබුණත් ඇති. ඒකට මම හුඟාසි අඟලක් තියලා මෙතන ඉඳගෙන මෙහාට ඇඳ ගන්න. අපි අඟල් 2.5ක් තිබ්බා ඉලාස්ටික් එකට. ඊට පස්සේ මේ අපි ඇඳගත්ත ප්‍රමාණය මේ විදියට කපා ගන්න. වාසි භාගයක් තියලා
කපා ගන්න. එතනින් කට් මාක් එකක් දාන්න ඉලාස්ටික් එක දාන විදියට. ටොප් එකේ කලිසම මේ ආකාරයට කපාගෙන මහ ගන්න. සුබ දවසක් සෑම දිනාටම. මම නැවත ඔයාලට වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔයාලට සුබම සුබ දවසක්ම වේවායි ප්‍රාර්ථනා කරමි. මාත් එක්කම රැඳිලා ඉන්න. මට උදව්වක් හැටියට මට මේ මගේ වීඩියෝස් වලට සබ්ස්ක්‍රයිබ් කරන්න. කරපු නැති කෙනෙක් ඉන්නවනම් මට කරපු අයට මම සෑහෙන ගොඩාක් ස්තුති කරනවා. ඔයාලට දීර්ඝායුෂම ලැබේවා, නිදුක් වේවා, නිරෝගී වේවා.